ඉතින් අද අපි කතා කරන්නේ ඩයලොග් 5G කනෙක්ෂන් එක ගැන. ඉතින් ඩයලොග් ලගේ 5G කනෙක්ෂන් එකට මේ නෙට්වර්ක් එකට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්ද සහ ඒකට මොනවද තියෙන්න ඕනේ කේපබිලිටිස් කියලා තමයි මේ වීඩියෝ එක කතා කරන්න try කරන්නේ. ඉතින් මේ වෙද්දි ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් ඩයලොග් 5G කනෙක්ෂන් එක ඔයාලට ඇවිල්ලා නැත්තම් එහෙම නැත්නම් ඔයා ඒක ඇක්සස් කරලා නැත්තම් මේක සාමාන්‍යයෙන් කරන්න ඕනේ ස්ටෙප්ස් කිහිපයක් තියෙනවා. ඉතින් මේ ස්ටෙප්ස් ටික ඔයා කරොත් ඔයාලට හයි ස්පීඩ් නෙට්වර්ක් එකක එකතු වෙන්න අවස්ථාවක් තියෙනවා. සහ ඒ වගේම මේක මේ වෙද්දි ට්‍රයල් පීරියඩ් එක තියෙන්නේ අපිට 100%ක්ම මේකේ එක්ස්පීරියන්ස් එක ගන්න බෑ. සමහර තැන්වල තියෙනවා, සමහර තැන්වල නැහැ. සමහර කරන මේක ස්ටේබල් නෑ. 4G නෙට්වර්ක් එකට ආයේ මේක වැටෙනවා. ඒ වගේ අවස්ථාවන් තියෙනවා. නමුත් ඔයාලට සාමාන්‍යයෙන් මේ වෙලකන්වත් තාම try කරලා නැත්නම් ඔයාලට 5G coverage තියෙන තැනක ඔයාලට අවස්ථාව තියෙනවා 5G experience කරන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒක කරන්න. මම පළලා description එකේ 5G coverage map එකක් දාලා තියන්නම්. සමහරක් විට ඔයාගේ මේ වෙද්දි ඔයාගේ device එක 5G support කරනවා නම් ඔයාලට මේ වෙද්දි 5G කියලා පෙන්නනවා ඇති. 4G කියලා signal network එක පෙන්නන තරම 5G කියලා පෙන්නනවා ඇති. ඉතින් මෙහෙම හදාගන්න එහෙම නැත්නම් මේ 5G experience කරන්න කොහොමද මේකේ procedure එක වෙන්නේ කියලා බලද්දී ඔයාලට මුලින්ම තියෙන්න ඕනේ 5G capability එක තියෙන එහෙම නැත්නම් 5G support කරන device එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ phone එකේ model එක search කරන්න Google එකේ මේක support කරනවද නැද්ද කියලා. ඒක support නම් පෙන්නනක 5G support කියලා. ඉතින් ඔයාලට Google search කරලා බලන්න පුළුවන්. ඔයාගේ phone එක iPhone එකක්ද Android එකක්ද ඒක ගැටලුවක් නැහැ. 5G support කරන phone list එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒක Dialog ලගේ website එකට ගිහින් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ search කරලාත් බලන්න. දෙවෙනි කාරණේ ඔයාලගේ තියෙන SIM එක. ඔයාගේ SIM එක ගොඩක් පරණ SIM එකක් නම් මේක support කරන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් ඔයාලට සිද්ධ වෙනවා ඔයාගේ ළඟම arcade එකට ගිහිල්ලා ඔයාගේ SIM එක 5G SIM එකකට upgrade කරගන්න. නමුත් ඔයා මේ ළඟදි ගත්ත SIM එකක් නම් ඒකට 5G support කරනවා. ඒක නැවත upgrade කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔයාලට ඒක සැකයි නම් ඔයාලට ගිහින් බලන්න පුළුවන් සහ එහෙම නැත්නම් ඔයාගේ device එකට ඔයා දාපු SIM එක පෙන්නන්නේ නැත්නම් device එක support කරලා SIM එක 5G පෙන්නන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඒක upgrade කරගන්න. සහ මෙන්න මේ කාරණා ටික ඔයාලට මේ වෙද්දි හදාගන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් 5G experience කරන්න. මේක වෙනම settings මුකුත් කරන්න වෙනස් කරන්න අවශ්‍ය නැහැ. සමහර phones වල networks වල ඔයා මේක auto දාලා තියෙනවා නම් සමහර ලාට ඔයා 4G විතරක් select කරලා තියෙනවා නම් ඔයාලට 4G network එක විතරයි පෙන්නන්නේ. නමුත් ඒක auto දාලා තියෙනවා 5G සහ 4G මේක coverage එකත් එක්ක ඔයාලට set වෙන විදිහට signal ආවන් පස්සේ coverage එකට ඔයා ගියන් පස්සේ ඔයාලට 5G පෙන්නනවා. ඉතින් මේක experience එක ගොඩක්ම perfect experience එකක් ගන්න වෙන්නේ නැහැ. නමුත් මේ වෙද්දි ලංකාවේ තියෙන සමහරක් places වල 5G experience කරන්න පුළුවන්. ඉතින් ඔයා experience කරන්න නැති කෙනෙක් නම් සහ සමහරක් විට ඔයාලට මේකේ තියෙන experience එක ගන්න අවස්ථාව ලැබිලත් ඇති. ඉතින් ඔයාලට මේ තියෙන දේවල් ටික හරියට ඔයාලට settle කරගන්න පුළුවන් නම් ඔයාගේ device එක හරියට හදාගෙන එහෙම නැත්නම් ඔයාගේ device එක 5G support device එකක් කරගෙන ඒ වගේම ඔයාගේ පරණ SIM එක ගන්න තිබ්බේ ඒක upgrade කරන 5G වලට ඔයා අදාළ coverage එකට ගියොත් ඔයාලට 5G මාර්ම speed smooth experience එකක් ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් try කරලා බලන්න. මේ වෙද්දි සමහරක් වෙලාවට ඔයාගේ ටවුන් එකේ වගේ ගොඩක් දුරට තියෙන්න පුළුවන්. මේ වෙද්දි මමත් එක්ස්පීරියන්ස් කරා තැන් කිහිපයකම. ඉතින් ඔයාලට මැප් එක බලන්නත් පුළුවන්. මැප් එක ගොඩක් වෙලාවට අප්ඩේට් කරලා නැති වෙන්න පුළුවන්. නමුත් කවරේජ් එක ඔයා ගියොත් අනිවාර්යෙන් ඔයාලට 5G එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ ඉක්මනට හමු.